ඒකත් එක්ක තමයි මම ওই දෝසි මාමා කියන නම හැදුන විදිහ කිව්වේ. කොහොම තමයි දෝසි මාමා නම හැදුනේ. ඉතින් මේ ඇත්තටම ඊට පස්සේ ඒ ෆැක්ටරි අපි ඊට පස්සේ 2000 අපි 2021 ෆැක්ටරි පටන් ගත්තේ අපේ දෝසි මාමා ෆැක්ටරිය. ෆැක්ටරිය ලොස් වුණා මේ අවුරුද්දේම මුලනේ ෆැක්ටරිය අපිට ලොස් වුණේ. ඒ ප්‍රශ්නෙත් එක්ක ඊට පස්සේ පුඩින් බිස්නස් එකට අපි ආවා. පුඩින් බිස්නස් එකට ආවට පස්සේ අර මම පුඩින් බිස්නස් වලත් අපි ඔය බ්‍රෑන්ඩ් නේම් එකක් දැම්ම අපි හදන්න ලෑස්තිනේ හනී බෙයා කියලා. හනී බෙයා කියලා පුඩින් එකක් දාමු බ්‍රෑන්ඩ් එකක්. ඔය මගේ යාළුවෙක් ඉන්නවා හයිපර් ලංකා කියලා කම්පැනි එකක් කරන යාළුවා ඔය කන්සල්ටින් මේ සහ ඔය සොෆ්ට්වෙයාර් මම හිතන්නේ වෙබ් ඩිසයිනින් අනම්මනම් කරන කම්පැනියක් තියෙන යාළුවගේ නුවර මේ එයා ඒකේ මේ ඕන මගේ යාළුවෙක් රංග කියලා. රංගත් එක්ක මම කතා කරා රංග මචං මේ මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් එකක් දාන්න ඕනේ කියලා රංග මේ පුඩින් බිස්නස් එකට. එතකොට රංගත් කිව්වා මේ මචං ඉතින් පරණ බ්‍රෑන්ඩ් එකෙන්ම කරමු දෝසි මාමා එක නමත් හොඳයිනේ. අපි ඒ නමින්ම කරමු කියලා අපි තමයි ඊට පස්සේ තියෙන එක නෑ පුඩින් බිස්නස් එකක් තියෙනවා මේ නමින්ම යන් කියලා තමයි දෝසි මාමා නමින්ම පුඩින් බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් ඒක තමයි ඔය දෝසි මාමා කියන එක දැන් අර කලින් තිබ්බට වැඩිය අපි මුරුක්කු මාමා ඊට පස්සේ දැන් ටික කාලයක් අපි දෝසි මාමා අපේ පරණ ෆැක්ටරි එකේ දෝසි මාමා දාලා ටික කාලයක් ඇද්දී අපි මුරුක්කු මාමා කියන බ්‍රෑන්ඩ් එකකුත් දැම්මා. අපේ මුරුක්කු මික්සර් බයිට් අනම්ම නම් ඒ ටික දාන්න අපි මුරුක්කු මාමා කියන බ්‍රෑන්ඩ් එකකුත් දැම්මා. ඒකත් මේ හොඳ මාකට් එකක් තිබ්බා ඒ දවස්වල කොළඹ එහෙම මුරුක්කු මාමා හොඳ මාකට් එකක් තිබ්බා. මේ ලොකුවට මේ වගේ හයිපුත් නැහැ. නමුත් සාමාන්‍ය සේල් එකක් කරගෙන යන්න පුළුවන් ලෙවල් එකේ තිබ්බා. ඉතින් ඔහොම තමයි මේ දෝසි මාමා කියන බ්‍රෑන්ඩ් එක හැදුනේ. ඉතින් මට මම ඊයේ කිව්වා ඊයේ රෑ වෙලා වීඩියෝ එකක් දාන්නම් කියලා. නමුත් ඊයේ රෑ වෙලා වීඩියෝ එකක් දාගන්න බැරුණා. ඇත්තට මේකට සමා වෙන්න මේ සහ ඉතින් අද ඔන්න වීඩියෝ එකක් දැම්මා. දෝසි මාමා කියන නම ඇත්තටම බිහි වුණේ කොහොමද කියලා මේ කියන වීඩියෝ එක සහ විශේෂයෙන්ම කියන්න ඕන අපේ වීඩියෝස් වලට ලයික් කරන කමෙන්ට් කරන අපේ වීඩියෝස් බලන හැම කෙනෙක්ටම හදවතින්ම thank you so much. ඔයාලට ගොඩක් ස්තුතියි. මේ ඇත්තට මේ කමෙන්ට්ස් වල ලයික් කරලා තියෙන දේවල් මේ හිතා ගන්න බෑ. ඒ දේවල් ඉතින් ඇත්තටම මාරම thank you so much ඔයාලා හැමෝටම. එහෙනම් අපි හෙට අපි අදයි හෙටයි මේ සේල් එකට යන්නේ. මේ අපි අනිද්දා ඉඳන් අලුත් concept එකක් ගේන්න කියලා මේ දවස්වල plan කරන් යනවා. දෝසි මාමා අලුත්ම concept එක මම ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම්. හරි එහෙනම් හෙට වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම තව දෙයක් විශේෂයෙන් කියන්න මේ වීඩියෝස් වලින් ඔයාලට මතක ඇති අපි මේ වීඩියෝ පටන් ගත්තේ කොහොමද මේ මුලක ඉඳන් අපිත් එක්ක අපේ වීඩියෝස් බලන කෙනෙක් නම් හොඳට මතක ඇති අපි වීඩියෝස් පටන් ගත්තේ කොහොමද මේ බිස්නස් එකක් ලොස් වෙලා කොහොමද ආපහු අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න. ඒකෙන් දෙයක් ඉගෙන ගන්න තියෙන කෙනෙක් ඉගෙන ගන්න කියන concept එකෙන් අපි ගෙනාවේ. ඉතින් අතන මොන හරි දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න මේ වීඩියෝස් වලින් සහ අපේ වැරදි මොනවා හරි තිබ්බොත් ඒවත් කියන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි වැරද්දක් තිබ්බොත් ඒකත් ඔයාලා අපිට කියලා දෙන්න. අපෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඒ දේ ගන්න. හරි එහෙනම් හෙට වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.